අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විද්‍යාත්මක පදනමකින් පසුබිමකින් සඳහන් කළ තිබෙනවා සුරේත් සලේ මැතිතුමාගේ දකින්න ලැබෙන මනෝවිද්‍යාත්මක ලක්ෂණ වද හිංසාවන් වගේම පීඩාවන්ට ලක් කළ පුද්ගලයෙක්ගෙන් දක්න ලැබෙන ලක්ෂණයන්ට සමානයි කියන කාරණය විද්‍යාත්මකව පැහැදිලි කරලා තිබෙනවා. එතකොට අපි පිළිගන්න ඕනේ ආනන්ද විජේපාල මැතිතුමා කියන කාරණේද ඇත්තටම දැන් මෙතුමාට අනුව දැන් අපි පොලිසිය බාර මැතිතුමා කියන ඒවත් නෙමෙයි විනිසුරුවරු කියන ඒවත් නෙමෙයි පොහොට්ටුවේ മന്ത്രി කියන එක තමයි පිළිගන්න ඕනේ පරීක්ෂණය ගැන. දැන් ගෝඨාභය රාජපක්ෂට ගුවන් ගමන් තහනමක් දීලා තියෙන්නේ මම හිතන්නේ ඒක නිකන් දෙන්නේ නැහැ නේ සභාපතිතුමනි අධිකරණයකින්. යම් කිසි කරුණු කාරණා එක තමයි ඒක දෙන්නේ. ඒතකොට අපි දකින්නේ ඒවා. හැබැයි දැන් ඒ අනුව දැන් ඇමතිතුමා කියන්නේ බොරු ඔක්කොම හරි සලේ මැතිතුමා ගැන පොහොට්ටුවේ අදහස් තමයි දැන් මේ අදහස. ඒ නිසා මම අවසන් කරලා සභාපතිතුමා අදහස් දක්වන්න. ඒ නිසා මේක මේ සෙල්ලමක් නෙමෙයි මේ වැඩේ කරන්න එපා. මේක තමයි දැන් දවස් දෙක තුනකට කලින් ඔයාලගේ කට්ටියක් ආවනේ කොටු ස්ටේෂන් එක ඉස්සරහට. ඇවිල්ලා මොකද්ද නොනැගිටිමි කියලා වාඩි වුණානේ. හැබැයි අර කටුවා පිටියේ අනිත් ඒ තැන්වල මිනිස්සු අපිත් මේ පරීක්ෂණ වලට විරුද්ධ වෙන අයට විරුද්ධ උද්ඝෝෂණය කරනවා කියෝ විතරයි අකුලගෙන දිව්වේ. කාලය අවසන් නමුත් ඔබට ආණ්ඩු පක්ෂයේ තව වෙලාව තියෙනද ලබා අකුලගෙන දිව්වේ සභාපතිතුමියනි. අර මැරෙනකන් නැගිටින්න නැතුව ඉන්නාපු කට්ටිය අකුලගෙන දිව්වේ ගියපු තැනකත් හොයාගන්න බැරි වුණා. මේ රටේ මිනිස්සු විරුද්ධ වෙනකොට ඒක එහෙමයි වෙන්නේ. අඩුම තරමේ මේකේ මේ පරීක්ෂණ වලට යන්න දෙන්න. ඔබතුමා ඇවිල්ලා පාර්ලිමේන්තුවේ කතා කරන්න ඕනේ නැහැ සලේ මැතිතුමා ගැන. අඩුම තරමේ නාමල් රාජපක්ෂට ඇවිල්ලා ඔක් කියන්නේ. ඔබතුමා මේ ඡන්දෙන් දිලා මිනිස්සෙන්නේ. එතකොට ඔබතුමා ඔබතුමාගේ මේ ඔබතුමා විතර ගෞරවනීය മന്ത്രി කෙනෙක් විදිහට පත් වෙච්ච කෙනෙක්. එතකොට ඒ නිසා එහෙම තත්ත්වයක් තුලත් මේකේ අදත් ඇවිල්ලා මේක මේ දේශපාලන කෝණයකින් බලන්න ඕන එකක් නෙමෙයි. මේකේ මේ පරීක්ෂණ කරන නිලධාරීන් ගැන කියන එකයි. එතුමාට වද හිංසා දෙනකොට CCTV කැමරා 8ක් එතුමා වටේ තිබුණ කියන කාරණේ අපිට විශ්වාස කරන්න වෙලා තිබෙනවා. ඒ CCTV කැමරා තුලින් තුන්වෙනි පාර්ශවයක් සුරේෂ් සලේ මැතිතුමාට වද දෙන ආකාරය බැලුවද කියන කාරණේ. දැන් අපේ පොහොට්ටුවේ മന്ത്രിතුමා මොකද්ද මේ කරේ පොඩ්ඩකට කලින්? එතුමා නඩුව මෙතන ඇහුවා. දැන් මේ අනුව ඉතින් අර මොකද්ද අර අදි විනිසුරු මඩුළු කාටවත් ජොබ් එකක් නැහැ. දැන් සලේ ලංකාවේ හිටියේ සලේ මැතිතුමා. සලේ ගෞරවනීය සලේ මැතිතුමා ලංකාවේ හිටපු හැටි ගුවන් ගමන් ගියපු හැටි කාපු බීපු හැටි කැමරා වලින් ඒවා පෙනිච්ච හැටි ඊට පස්සේ මොකද්ද මේ අනිත් දේවල් කරපුවා ගමන් ගිවන් ගියපු ඔක්කොම ටික මෙතුමා දන්නවා. ඉතින් ඇත්තටම තියෙන්නේ උසාවියට නඩුව අහන්න මේ සාක්ෂි විමසන්න එහෙම යන්න ඕනේ මේ මෙතුමයි. දැන් මෙතුමත් මේ අහගන්න නැති කාගෙන් හරි මේ මෙතුමගේ පක්ෂේ නායකවරුයි ඔය නාමල් රාජපක්ෂ කට්ටිය එක ගිහිල්ලා වෙච්ච විදිය කිව්වනම් හරි. දැන් ඔක්කොම මේගොල්ලෝ දන්නවනේ. ඒ වගේම විශේෂයෙන්ම සිහිපත් කරන්න ඕනේ සුරේෂ් සලේ මැතිතුමා පිළිබඳව අපේ ආනන්ද විජේපාල මැතිතුමා පාර්ලිමේන්තුවේ කිව්වා පාස්කු ප්‍රහාරයට සති 3කට පෙර කතෝලික දේවස්ථාන පිළිබඳව සංවේදී තොරතුරු දත් එකතු කරන්න මුස්ලිම් ජාතිකයන් කීප දෙනෙකුට බාර දුන්න කියන කාරණේ. ඒ වගේම ආනන්ද විජේපාල මැතිතුමා කිව්වා ඒ බුද්ධි තොරතුරු කරුවන් ගලදාරි හෝටලයට ගෙනල්ලා සාකච්ඡා කරා කියලා කිව්වා. හැබැයි ආනන්ද විජේපාල මැතිතුමාට එක්ක තොරතුරු වැරදියට දීලා එහෙම නැත්නම් එතුමා ඒ තොරතුරු පිළිබඳ අවබෝධයක් නැතුව කතා කරන්නේ. මොකද සුරේෂ් සලේ මැතිතුමා ඒ වකවානු වෙනකොට ලංකාවේ හිටියේ නෑ විදේශගත වෙලා හිටියේ. ඒ කියන්නේ සලේ මැතිතුමා ගැන මුළු කතාවම කතා කරනවා. හැබැයි ඒ මැතිතුමාට අමතරව පාස්කු ප්‍රහාරය කියලා දෙයක් වෙලා මේ රටේ මිනිස්සු 278ක් මැරුණනේ. ඒක බොරුවක් නෙමෙයි. අවුරුදු 5කට කලින් අපි හැමෝම දන්නවා. මම ඊයේත් කිව්වා මේකේ තාම ආබාධයට ලක් වෙච්ච 100 ගාණක් දරුවෝ ඉන්නවා, ළමයි ඉන්නවා, මිනිස්සු ඉන්නවා. තමන්ගේ අම්මා තාත්තා නැති වෙච්ච ළමයි නැති වෙච්ච අම්මා තාත්තා. මේක මේ සමාජයේ මෑත කාලේ වෙච්ච ලොකුම ඛේදවාචකයක්. එතකොට මේකෙදි එතනින් එහාට කියලා මේ සමාජය අතර අවිශ්වාසය, වෛරය මේ කොයිතරම් දුරට වැපුරුවද? ඒ කියන්නේ සිංහල මිනිහා මුස්ලිම් මිනිහා දිහා බලපු විදිය, මුස්ලිම් කෙනා සිංහල මිනිහා දිහා බලපු විදිය, සැකය, අවිශ්වාසය ඔබතුමීට මතක නම් ඊට සති දෙකකට පස්සේ ඔය නිකවරට ඉඳන් නාත්තණ්ඩියට වෙනකන් මේ රටේ ජාතිවාදී කෝලහල ඇති වුණා. මුස්ලිම් මිනිස්සුගේ ගෙවල් වලට පහර දුන්නා. කඩවල් වලට පහර දුන්නා. සැකය ඇති කර වඳ කොත්තු ආවා. වඳ යට ඇඳුම් ආවා. වෛද්‍ය සාහිතික සිදුවීම මේ අවිශ්වාසය ඇති කරා. මිනිසුන්ට මේ රටේ ජීවත් වෙන්න බැරි තැනට ඇති කරා. ළමයි එක්ක ඉන්න තැනින් පලායන තත්ත්වයටපත් කරා. ඒ ඔක්කොම කරේ මේ පාස්කු ප්‍රහාරයත් එක්ක. මේ පාස්කු ප්‍රහාරය මේක ජාතිවාදී වෙන ප්‍රහාරයක් බවට අර්ථකථනය කරපු එක. ඒ වගේ අපි අභියෝග කරනවා පුළුවන් නම් එහෙම කරේ නැහැ කියලා කියන්න පුළුවන් නම් අපි අභියෝග කරනවා පුළුවන් නම් මේ පාර්ලිමේන්තුවට ඒ CCTV කැමරාවල ඒ දත්ත
මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නරඹන්න දෙන්න කියලා. අපි ඒක අභියෝගයක් විදිහට කරනවා. දැන් මොකක්ද කියන පරීක්ෂණයක්ද මේ කියන්නේ? දැන් ආයෙත් කියනවා මේක යම් පාරක වැටිලා මේකේ පරීක්ෂණ ඉස්සරහට යද්දී පරීක්ෂණ කියන දේවල් මම කතා කරන්නේ නැහැ. මම නම් දන්නේ නැහැ කොහොමද මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ CCTV කැමරා ගහලා තියෙන මොන පැත්තෙන්ද කියලා මෙතුන් වගේ මට ඒක ගැන දැනුමක් නැහැ. නමුත් මට පුද්ගලයෙක් විදියට මට පුරවැසියෙක් විදියට මගේ හෘද සාක්ෂියට මට තියෙන හැඟීමක් දැන් මේක යමක් වෙනවා කියලා. ඒක මට විතරක් නෙමෙයි. ඊයේ පෙරේද දවස්වල ඔබ මාධ්‍ය දිහා බැලුවා නම් ඒ ප්‍රහාර වලට ලක් වෙච්ච මිනිස්සු ඒ ප්‍රහාර වලකින් නැති වෙච්ච පවුල් වල ඒ දෙමව්පියන්ටත් ඒ හැඟීම තියෙනවා. පළවෙනි වතාවට මේක යමක් වෙනවා පරීක්ෂණයක් වෙනවා කියන එක. මම දැක්ක හෘද සාක්ෂියක් තියෙන විපක්ෂ මන්ත්‍රීවරු මේකේ අවංකව කතා කරලා තියෙනවා. එහෙම තත්වයක් තුල තවමත් මේ තරම් ම්ලේච්ඡ මේක මේ දරුවෝ මැති වෙච්ච මේ රටේ ජාතිවාදී කෝලහල හදපු මිනිස්සුන්ට තමන් ගෙදර ඉන්න බැරි තත්ත්වයට පත් කරපු එහෙම ප්‍රහාරයක් එහෙම ඛේදවාචකයක් ගෙනුවෙන් ඒක ගැන මේ මොනවාද එහෙම හොදන්න මේව කරන්න පුළුවන් වෙන්නේ කොහොමද කියලා මම දන්නේ නැහැ. ඒ පිළිබඳව ඉතාමත් කීර්තිමත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවෙක් විදියට කටයුතු කරපු ඉමාම් මැතිතුමාගේ වාර්තාවේ පැහැදිලිව සඳහන් වෙලා තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ කීර්තිමත් පැහැදිලිව සඳහන් වෙලා තිබෙනවා 2016 සිට 2019 දක්වා සුරේත් සලෙයි මැතිතුමා මේ රටේ පදිංචි වෙලා හිටියේ නැහැ කියන කාරණේ. එතකොට අපිට අහන්න සිදු වෙලා තිබෙනවා මේ ආණ්ඩුවෙන් අපි පිළිගන්න ඕනේ අපි මේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අපේ ඉමාම් මැතිතුමා කියන කාරණේද මේ ආනන්ද විජේපාල මැතිතුමා දේශපාලනික වශයෙන් මේ කියන කාරණේද කියන කාරණය අපි මේ මොහොතේ මේ ආණ්ඩුවෙන් අහනවා. ඒ වගේම විශේෂයෙන්ම සුරේෂ් සලයි මැතිතුමාට තව චෝදනාවක් කරා පාස්කු ප්‍රහාරයට කලින් හමුදා බුද්ධ්‍යංශ වලට ප්‍රහාරයන් එල්ල වෙනවා බව ලබා දීපු තොරතුරු නොසලකා හරිමින් කටයුතු කරා කියන කාරණය. හැබැයි ආනන්ද විජේපාල මැතිතුමාට අමතක කරලා තිබෙනවා 2016 නොවැම්බර් මාසයෙන් පසුව සුරේෂ් සලයි මැතිතුමා බුද්ධ්‍යංශයේ වැඩ කරේ නැහැ කියන කාරණය. ඒ වගේම අසත් මවුලානා කියන ඒ channel 4 නාලිකාවේ ඔහු කියන ඔහු කියන තොරතුරුත් මේ කටයුතුවට පාදක කරගත්ත කියලා කියනවා. අපි අහනවා අසත් මවුලානා කියන්නේ කවුද? අසත් මවුලානා කියන්නේ මේ රටේ වර්ධවල් පහක් කළා මේ රට තුල වර්ධවල් පහක් කළා වරෙන්තු කරුවෙක් තමයි අසත් මවුලානා කියන්නේ. වරෙන්තු කරුවෙක් වරෙන්තු පිට ඉන්නේ. අපි අහනවා වරෙන්තු පිට ඉන්න කෙනෙක් ගිහිල්ලා කොහොමද හමු වුනේ කියන කාරණේ. ඒකත් වැරදක්. එතකොට අසත් මවුලානා කියන කාරණයක් පාදක කරගෙන මේ කටයුතු කරා කියන කාරණයත් සිහිපත් කරනවා. එතකොට channel 4 නාලිකාව ගැන අපි අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. විශ්වාසයක් නැති, විශ්වසනීය භාවයක් නැති. එදා කොටි ත්‍රස්තවාදය මේ රට තුල තියෙනකොට අපේ හමුදාවට විරුද්ධව විවිධ වාර්තා කරපු ඒ channel 4 නාලිකාව කියන කාරණය අද මේ ආණ්ඩුව පාදක කරගෙන තිබෙනවා. ඒ නිසා මේක තනිකරම දේශපාලන අවස්ථාවේ මත සිදු කරන කටයුත්තක්. මේ පරීක්ෂණය මේ විදිහට සිදු වුණොත් මේ පාසු විහාරයෙන් මියගිය ආදරණීය මිනිසුන්ගේ ආත්මවලටයි මේ ආණ්ඩුව අද මේ විරුද්ධවයි මේ කටයුතු කරන්න කියන කාරණය මේ මොහොතේ මම සිහිපත් කරනවා. ඒ නිසා අපි ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේ පරීක්ෂණ සිදු කරන්න ඕනේ දේශපාලන මූණවරකින් නෙවෙයි. මේ පරීක්ෂණ බිව් කරන්න ඕනේ තමන්ගේ කණ්ඩායම ඉන්න රවි සෙනවිරත්නට, ශානි අබේසේකර මහත්වරුන්ට, ඊබ්‍රහීම් නානා ඔබේ ජාතික ලයිස්තුවේ ඒ අපේක්ෂකයා එතුමගේ පුත්තු දෙන්න තමයි මරාගෙන මැරුණේ. එතුමගේ තබකම්මාල ශාලාවේ තමයි බෝම්බ හැදුවේ. එතුමා තමයි ජනතා විමුක්ති පෙරමුණට සල්ලි දුන්නේ. එතුමා තමයි පාස්කු ප්‍රහාරයට සල්ලි දුන්නේ. එතකොට ඒව අමතක කරමින් අපි මේ කටයුතු කරනවා නම් ඒක වරදක් කියන කාරණයක් මේ මොහොතේ සිහිපත් කරමින් ඔව් ඒක තමයි. ඒ නිසා අවසාන වශයෙන් මට කියන්න ඕනේ සභාපතිතුමියනි මේක මෙහෙම දේශපාලන කාරණයක් කරගන්න යනවා. මේක ඛේදවාචකයක්. මේ රටේ යුක්තිය ඉෂ්ට නොවෙච්ච බොහෝ දේවල් වලට අඩුම තරමේ දැන් යුක්තිය ඉෂ්ට වෙන්න කටයුතු කරගෙන යද්දී ඒ දිහා බලාගෙන ඉන්නවත් පුරුදු වෙමු. ඊට පස්සේ මගේ හිතවත් චානක මාදුගොඩ මන්ත්‍රීතුමාගේ ඉල්ලන්නේ අහක යන කුණු කරත් වලට ඔබතුමා බෙල්ල තියන්න එපා. ඔබතුමා චන්දෙන් දිල්ලාව මන්ත්‍රී කෙනෙක් අඩුම තරමේ නාමල් රාජපක්ෂට ඇවිල්ලා කියන්න.